ආයිබෝන් ළමයි මේ බ්ලැක් බෝඩ් එක මම කියලා තියෙනවා මම එන්න කලින් ඔය බ්ලැක් බෝඩ් එක මොකක්ද කියලා. අද මම ඔයගලන්ට මේ පොතේ පාඩම නෙමෙයි උගන්වන්න යන්නේ. හරි? අද මම ඔයගලන්ට උගන්වන්නේ ජීවිත පාඩම ගැන. හරි? ඔයගොල්ලෝ පාසලට එන්නේ. මට ඒක පොඩ්ඩක් කියන්න. ඔයගොල්ලන්ගේ පාසලට එන්නේ. ඉගෙන ගන්න. පාසල තුල කරන්න නුසුදුසු මොනවද? නුසුදුසු මොනවද? ප්‍රේම සම්බන්ධක පවත්තන එක. ඔයගොල්ලන් ඔක්කොම නුසුදුසු දේ කරනවා. සුදුසු දේ කරන්නේ මට දැන් මේ ක්ලාස් එකේ අපේ අක්කලාගේ පෙම් හසුන් තුනක්ම හම්බ වෙලා තියෙනවා. මම දන්නවා කා විසින් කාට ලියලා නැද්දද කියලා. හැබැයි මම මෙතන කියන්නේ නැහැ. හරි? තව දෙයක් මම දන්නවා. එකෙක් තුන ගත්තාම අනිත් ඔක්කොම උන් තුන ගන්නවා කියලා මම දන්නවා. හරි? අර එක්කෙනෙක් අඹ කනකොට අනිත් උන්ගේ කටට ටිකක් කෙලුණානේ. අන්න ඒ වගේ සීන් එක. හරි. මම දන්නවා ඉතින් එක්කෙනෙක් ඔය ආදර දේවල් වල පැටළුණා ඇවිල්ලා කියනවා. "ඔරේ මට මේ වගේ නල දුන්නා, ඒ වගේ නල දුන්නා, අරම කරා, මෙහෙම කරා." ඉතින් අරුන්ට අනිත් උන්ට හරි ආසයි. උන් ඉතින් අපිත් එනං එකක් සෙට් වෙමු කියලා අර බස් වලට එකේ මොකෙක් හරි එකෙක් කැරකි ඉඳන් පොඩ්ඩක් ලයින් ගයි හැක් කියලා කැමති දෙය උන්ට. ඔය මොඩකම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ කාලේ අපි පාසල් යනකොට ඔය ටීවී ෆෝන් තිබුණේ නැහැ. දැන් ඔයගලන්ට ඒ වගේ නෙමෙයිනේ. ඔයගලන්ට ඔය ටීවී ෆෝන් තියෙනවා. ටීවී වල ඕන තරම් ඔය ආදරණීය ෆිල්ම් බලනවා. ඈ ඔය කොරියන් මංගල එහෙම බලනවනේ මන් දන්නවා. හැම වෙලේම හරිම කොල්ලා සල්ලිකාරය. කෙල්ලට පිස්සු. ඉතින් තොපිටත් ඒ වගේ. තොපිත් පිස්සු. සල්ලිකාරයෝ හම්බේ කියලා හිතෙන්නේ. මේ බස් වලට ගියා පැත්තේ ඉන්න සල්ලිකාරයෝ. ඈ උනුත් බස් එකේ යන්නේ. ඊට පස්සේ බලනවා මොනවද ෆෝන් එකේ බ්ලොග්ස්. අනේ ඉතින් මල් ගෙනල්ලා දෙනවා. උිනකොට පිටපස්සෙන් පදා ගන්නවා. hina වෙන්න එපා. hina වෙන්න එපා මන් දන්නවා. කියුටෙක්ස් ගන්නවා, කොණ්ඩ පීරනවා, කොණ්ඩ ට්‍රයි කරනවා. ඕවා හැබැයි ජීවිතේ වෙනවා. ඉතින් කලාතුරකින් ඉඳලා හිටලා. හැමදාම වෙන්නේ නැහැ. ඕව උන් රකපානවා. උන් සතියේ ඉරිද දවසක් කළා රකපානවා. සතියට එක බ්ලොග් එකයි නේද දාන්නේ. උන් රකපානවා. ඒව බලලා අනේ අපි හැබැයි ජීවිතේ මේ මිනිස්සු රංගනාලක දෙන පිස්සු. මෝඩය වෙන්න ලෑස්ති වෙන්න එපා. මෙතන පොතෙන් මෙතන පුරව ගන්න. ඔය මගුල් බලන මෙතන පුරව ගන්න එපා. ආදරය කරන්න එපා කියලා කියනව නෙමෙයි. අපිත් ওই දේවල් අපි ඔයගලන්ගේ ওই කාලේ පව් කරගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා. ඒ අද්දකින් තියෙන නිසා තමයි ඔයගලන්ට මේ කියන්නේ. ආදරය කරන්න එපා කියලා කියනව නෙමෙයි. කරන්න. සුදුසු වෙලාවෙ කරන්න. නුසුදුසු වෙලාවෙ කරන්න යන්න එපා. පාසලට ඇවිල්ලා ඉගෙන ගන්න. හරිද? මම මේ දරුවන්ට ආදරය නිසා කියන්නේ. හරි. එන්නේ ඔයගලන්ගේ ජීවිතේ ඔයගලන්ගේ අතේ තමයි. අපි ඉතින් ගුරුවරුනේ අපි යනවා උගන්වනවා එකමාරට අපි ගෙදර යනවා අපිට අපේ දරුවෝ බලා ගන්න තියෙනවා. හරි. නමුත් මේක ඇතුලේ අපි ඔයගලන්ට කියනවා මෙහෙම කරන්න එපායි කියලා. අහන්න නම් අහන්න. මම දන්නවා දැන් ඉන්න ළමයි එහෙම කනකට අහන ළමයි නෙමෙයි කියලා. මම දන්නවා. අහන්න නැති ළමයි කියලා මම දන්නවා. හැබැයි ගුරුවරයෙක් විදිහට අපේ යුතුකම් තියෙනවානේ. ඒ යුතුකම තමයි මම කරන්නේ. මේ නියා ඔයගලන්ගේ කැමැත්ත. හරි. ඔයගලන්ට ඉතින් මේ ඉගෙන ගන්නේ නැතුව නෑ කසාද කරගන්න ඕනේ කියලා ගියොත් මොකද වෙන්නේ? අනේ ඊට පස්සේ මාසෙන් දෙකේ දරුවෙක් හම්බෙන්න ඉඳි. ඊට පස්සේ ළමයට කවන්න පොවන්න උන් කැතුන් චත ගන්න. ලයිෆ් එක එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. හරි? ඒ නිසා ඒව තේරුම් අරගෙන පොතපත ඉගෙන ගන්න. හරිද? දැන් පාඩම පෙරලා ගන්න.